අසත්පුරුෂ ඇසුර භයානකයි. අසත්පුරුෂයන් නිසා එකම එක අසත්පුරුෂකට පුළුවන් පිංගුතුනි, එකම එක අසත්පුරුෂ ඇසුරකට පුළුවන් හදාගෙන ආපු ලස්සන ජීවිතයක් සැනකින් අසන්ට. සේනිය බිම්බිසාර රජුරුවන්ගේ පුතා විදිහට අජාසත් උපදින්නේ සෝතාපන්න වෙන්න තරම් ප්‍රඥාවක් කරා. එයාට ඒ ජීවිතේ සෝවන් වෙන්න ප්‍රඥාවක් තිබ්බා. එයාට මොකද්ද සංසාරේ අවාසනාවක් තියෙන්නේ නැති. අච්චර රහතුන් මැද හිත ගියේම දේවදත්තටනේ. අච්චර රහතුන් මැද සැරියුත් මුගලන් මහා කස්සප ආදී රහතන් වහන්සේලාගේ මැද සෙට්ටුනේම දේවදත්නේ. අර උපදවගත් ඔක්කොම ටික ඉවරයිනේ. සංසාරේ කොච්චර කල් යන්න ඇද්ද සෝවාන් වෙන්න පිනක් උපදින්න. ඒ උපදවගත්ත පින නැසෙන්න ගියේ පොඩි අවුරුදු කීපයක් නේ. චුට්ටෙන් නැසුණා.